ගයිස් ඉතින් ඔයාලට කොහමද? ඔන්න අද මම ඔයාලට ගෙනාවේ මේ කොරියන් වල තියෙන බන් එකක්. හරිද? මේ අපේ පැත්තේ තියෙන බන් එකක් තමයි මේක. මේක සමහරට ඔය හැම පැත්තකම වගේ ඇති. මේ බන් එක නිකන් අර අපේ ලංකාවේ පීස් එකක් වගේ තමයි. ඔයාලා බලාගන්න ඕනේ නිකන් බන් එක භාගයකට චීස් දාලා, චිකන් දාලා, සෝසේජස් සරවන දාලා මේක හදලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් මේක චොන් 2යි පෙක් 7ක් වගේ. චොන් 2යි පෙක් 7ක් වගේ ඉන්නේ. 2700ක් කොරියන් වොන්. ලංකාවේ 2700 කියන සාමාන්‍ය රුපියල් 400ක් වගේ. හැබැයි මේක ඒ ගානට පාඩු නෑ. මොකද මේක දැන් ලංකාවේ එකක් නම් සාමාන්‍යයෙන් මේ වගේ එකක් මේ චීස් මේ ෆිලිං එකම දාලා සාමාන්‍යයෙන් රුපියල් 400 500ක් වගේ වෙනවා සාමාන්‍යයෙන් හරියට ඒ ඔරිජිනල් චීස් එක දාලා ඒ විදිහට හදනවා. දැන් මේකේ හොඳට එකක් ආපුවම සාමාන්‍යයෙන් හොඳට බඩ පිරෙනවා. අපි දැන් ගොඩක් වෙලාවට දැන් කොරියාවේ ආපු දවස්වල ඉතින් චොකලට් අරන් යන්නේ කෑවේ. දැන් ඉතින් චොකලට් කන්න හැම අපිරියයි. මොකද ඒ ඕනම දෙයක් අර ටික කාලේ ඉතින් ඒකින්ද මේ දවස්වල අපි කරන්නේ ඉතින් මේ බේකරියට ගිහිල්ලා මේකෙන් කණ එකයි මේ කරන්නේ. මේකේ නම මේ බේකරි නම ටූස්ලෙස් ජෝස් කියලා තියෙන්නේ. මේකේ කෑම ඇත්තටම රසයි. අපි අදත් ගිහිල්ලා පොඩ්ඩක් අර කනවා ඉතින් අරගත්තා. දෙක තුනක් ඊට පස්සේ මේවා කාලා ආවා. ඊට පස්සේ මේක තමයි අරන් ආවේ. මේක විතරයි ඉතුරුනේ. ඔයාලත් මේ අනිවාර්යෙන් කොරියාවට එන්නේ මේ වගේ කෑම වලත් ඉතින් ඔයාලට රස බලන්න එක එක ස්ට්‍රීට් ෆුඩ් හැදිනවනේ. ඒ වගේමත් ඔයාලට රස බලන්න පුළුවන්. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.